ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ AI shorts නැත්නම් AI long videos හරි කොහොමද හදන්නේ කියලා මේ තව ක්‍රමයක් තමයි මෙතන කියලා දෙන්නේ. Oh my god! Wow! එතකොට වීඩියෝ එක මුලින් ඉඳන් අන්තිම වෙනකම් බලන්න කියලා මතක් කරනවා. මම මේක සම්පූර්ණයෙන් කියලා දෙනවා. මම වීඩියෝ එක මේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. මුලින්ම ඔයාලා මේක කරන්න ඕනි ෆෝන් එකෙන්. මොකද මේක කම්පියුටර් එකේ වැඩ කරන්නේ නැහැ. මම try කරලා හරියන්නේ නැහැ. කම්පියුටර් එකේ පුළුවන් නම් ඒ පුළුවන් විදිය පොඩ්ඩක් කමෙන්ට් එකක් විදියට දාන්න පුළුවන් කෙනෙක්. මේක කරන්න කලින් ඔයාලා Play Store එකට ගිහිල්ලා වෙලා YouTube එකේ අප්ඩේට් එකක් තියෙනවද කියලා මුලින්ම බලන්න ඕනේ. දැන් මම මෙතනදී පෙන්නන්න මගේ එකේ අප්ඩේට් එකක් නැහැ. ඔයාලගේ අප්ඩේට් එකක් තියෙනවා නම් ඒ අප්ඩේට් එක අනිවාර්යයෙන්ම කරගන්න. මොකද අප්ඩේට් එක කරේ නැත්නම් මේක මේ ෆීචර්ස් එක පෙන්වන්නේ නැහැ. අපි YouTube එකෙන් තමයි AI shorts හදන්න යන්නේ. පේනවා ඇති ඔයාලට මගේ YouTube එකේ අප්ඩේට් කියලා මෙතන නෑ ඕපන් කියලා තියෙනවා. ඔයාලගේ මෙතන අප්ඩේට් කියලා එකක් තිබ්බොත් මේක අප්ඩේට් කරගන්න මුලින්ම. ඊට පස්සේ මේක ඕපන් කරන්න ඔයාලා YouTube එක. හරි ඔයාලා ඕපන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පහළ තියෙනවා home කියලා එකක්, shorts කියලා තියෙනවා, ධන ලකුණක් තියෙනවා, subscription තියෙනවා, you කියලා තියෙනවා. මෙතන ඔයාලා ක්ලික් කරන්න ඕනේ මේ ධන ලකුණ. ධන ලකුණ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතන ඔයාලට පේනවා ඇති පහළ තියෙන වීඩියෝ, short තව මොකක් කරගත් තියෙනවා. මෙතින් ලයිව් කියලා තියෙන්නේ. ඔයාලා මෙතෙන් සිලෙක්ට් කරන්න ඕනේ ෂෝට් කියන එක. පහළ තියෙන ෂෝට් කියන එක ක්ලික් කරන්න. මොකද වීඩියෝ කියන එක නෙවෙයි ක්ලික් කරන්න ඕනේ ෂෝට් කියන එක. ෂෝට් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති දකුණු පැත්තේ උඩම තියෙනවා නිකන් තරුවක් වගේ අයිකන් එකක්. ඒක වටේ රතු පාට නිකන් වලල්ලක් වගේ අයිකන් එකක් තියෙන එකක් තියෙනවා. අන්න ඒක තමයි ඔයා ක්ලික් කරන්න ඕනේ. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේකේ තියෙන උඩින් ක්‍රියේට් වීඩියෝ ඒවගේම ඉමේජ් ටු වීඩියෝ කියලා තියෙනවා. ඊට පස්සේ ඉමේජ් කියලා එහෙම තියෙනවා. මෙතනින් ඔයාලා වීඩියෝ එකක් හදනවා නම් මෙතන ක්‍රියේට් වීඩියෝ කියන එක ක්ලික් කරන්න ඕනේ. ඔයාලා ඉමේජ් එකක් හදා ගන්නවා නම් ඉමේජ් කියන එක ක්ලික් කරන්න. ඉමේජ් ටු වීඩියෝ කියන එක ක්ලික් කරොත් ඉමේජ් එකක් ඔයාලට අප්ලෝඩ් කරලා වෙලා වීඩියෝ එකක් හදා ගන්න පුළුවන් ප්‍රොම්ප්ට් එකක් දීලා දාලා. මම මෙතනදී ක්‍රියේට් වීඩියෝ තමයි ක්ලික් කරන්නේ. මෙතන ඔයාලට පහළ පේනවා ඇති තව තියෙනවා එක එක වීඩියෝ දාලා මේ වීඩියෝ වල එකක් හරි ක්ලික් කරොත් ඒ අදාළ ප්‍රොම්ප්ට් එක අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපිට ප්‍රොම්ප්ට් එක වෙනස් කරලා ඔන්න වීඩියෝ එකක් හදා ගන්නත් පුළුවන්. මම මෙතනදී ක්‍රියේට් වීඩියෝ කියන එක ක්ලික් කරලා වෙලා වීඩියෝ එකක් හදලා පෙන්නනවා. ඒක බලා ගන්න කොහොමද දැන් ක්‍රියේට් වීඩියෝ කියන එක ක්ලික් කරාට පස්සේ අර ක්‍රියේට් වීඩියෝ කියන ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති පහළ තියෙනවා describe your idea කියලා එකක්. මෙතන ඔයාලට හදා ගන්න ඕනේ වීඩියෝ එකට අදාළ ප්‍රොම්ප්ට් එක මෙතන ටයිප් කරගන්න ඕ පේස්ට් කරන්න ChatGPT එකකින් අරගෙන මේ ධන ලකුණ ඕන ක්ලික් කරලා ඔයාලගේ ෆොටෝ එකක් හරි මොකක් හරි වීඩියෝ එකක් තියෙනවා නම් ඒක අප්ලෝඩ් කරලා ඒක වෙනස් කරගන්න ඕනේ. කියන්නේ ඒකට අදාළව දැන් ඉමේජ් එකක් තියෙනවා නම් මේකේ ඉමේජ් එක දාලා ඉවරලා ප්‍රොම්ප්ට් එක දුන්නොත් ඒකට අදාළ වීඩියෝ හදා ගන්නත් පුළුවන් මෙතනදීම. ඕකේ. දැන් මම මෙතනදී ප්‍රොම්ප්ට් එක විතරක් දෙනවා. මම මේක ChatGPT එකෙන් ගත්ත ප්‍රොම්ප්ට් එකක්. බලමු මේ ප්‍රොම්ප්ට් එකට අදාළව හැදෙන වීඩියෝ එක කොයි වගේද කියලා. හරි ප්‍රොම්ප්ට් එක දීලා මෙතන මේ ඊතලේ වගේ ක්ලික් කරන්න. එතකොට අපේ වීඩියෝ ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. දැන් මේ 100ට ගානක් කවුන්ටර් මේක 100ට 100 වුණාට පස්සේ අපේ වීඩියෝ එක හැදලා ඉවරයි. මම මේක ඩවුන්ලෝඩ් කරන විදිහත් කියලා දෙනවා. මේකේ පොඩි අවුලකට තියෙන්නේ මේකේ දවසකට වීඩියෝ මම හිතන්නේ 4-5ක් වගේ තමයි හදන්න පුළුවන්කමක් තියෙන්නේ. ලිමිටේෂන් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක දැන් හදිසිය හරි මෙහිම දැන් ඔයාලා හදාගෙන නැද්දි දවසකට ලිමිට් වුණොත් ඔයාලට පුළුවන් ඔයාගේ channel තියෙනවා නම් කියන්නේ මගේ මේ දැන් Google account එක කරහානේ මේ channel එකක් මෙතන තියෙන්නේ අපි ඔයාලට පුළුවන් තව Gmail එකක් මාරු කරලා වෙලා වෙන YouTube එක කියන්නේ මේ channel එක මාරු කරන්න දන්නවනේ මම ඒකත් පෙන්නන්නම් ඔයාලට පුළුවන් මේ Gmail එකෙන් මාරු වෙලා අලුත් එකකින් යන්න ඊට පස්සේ පුළුවන් ආයෙ වීඩියෝ ටිකක් හදන්න මම මේකත් කරලා පෙන්නන්නම් දැන් මේක 95යි බලමු අපි වීඩියෝ කොයි වගේ තියෙයිද කියලා හරි ඔයාලට පේනවාද අපේ වීඩියෝ දැන් හැදලා ඉවරයි දැන් මේ ලෝඩ් වෙනවා තියෙන්නේ දැන් මෙතන ඔයාලට පේනවාද පහළ ඩවුන්ලෝඩ් කියලා එකක් තියෙනවා next කියලා බටන් එකක් තියෙනවා මේ next කියන එක එබුවොත් මේ වීඩියෝ එක ඔයාලට YouTube එකේ අප්ලෝඩ් කරන්න පුළුවන් වෙනවා YouTube අප්ලෝඩ් කරනවා නම් ඔක කොහොම next කරගෙන යන්න එහෙම නැත්නම් ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මේ ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ gallery එකට මේක save කරගන්න පුළුවන් nice ඒ වගේ මේ වීඩියෝ එක ඔයාලට මෙතනින් play කරලා බලන්නත් පුළුවන් මම මෙතෙන් දැන් play කරලා පෙන්නන්නම් ඔයාලට පේනවා ඇති වීඩියෝ එකේ සවුන්ඩ් එහෙමත් තියෙනවා මේකෙදි හැදෙන්නේ තප්පර 8ක වීඩියෝ එකක් ඒක ගොඩක් වටිනවා සමහර ඒවාගේ තප්පර 5යි එහෙම අවුල් තියෙනවා. ඒතකොට මේක තප්පර 8ක වීඩියෝ එකක් හදාගන්න පුළුවන් ඔයාලට. මේ වගේ එතකොට ඔයාලට මම තව එකක් කියන්නම්. ඒ කියන්නේ මේක දැන් ඔයාලට කැරක්ටර් එක කියන්නේ කැරක්ටර් එක දිගට පවත්වාගෙන යන්න ඕන නම් ඔයාලා කරන්න ඕන මුලින්ම ෆොටෝ එක හදාගන්න. ඒක
මුලින්ම මේකින් හරි නැත්තම් නැනෝ බනාන එකකින් හරි හදාගන්න. ඊට පස්සේ වීඩියෝ හදන්න පටන් ගන්න. එතකොට ඔයාලට කැරක්ටර් එකත් එක දිගට පවත්වාගෙන යන්න පුළුවන්. වෙනවා. දැන් ඔයාලා මේම හදාගෙන යද්දි හදිස්සියේ හරි ඒ කියන්නේ මේක ඔයාලා ලිමිට් උනොත් ඒ කියන්නේ මේකේ ලිමිට් වෙනවා වීඩියෝ 5ක් හදද්දි. ඔයාලා කරන්න ඕනේ මෙතන මේ පහල තියෙනවා U කියලා එකක්. මෙන්න මේ U කියන එක ක්ලික් කරලා ඉවරලා ඔයාලා පේනවා ඇති මෙතන තියෙනවා උඩින්ම තියෙනවා accounts කියලා එකක්. පේනවා ඇති මේ accounts කියලා තියෙන උඩින්ම මගේ මේ create මේ channel එකේ තියෙන craft page කියන එකට ඒකට උඩින් තියෙනවා accounts කියලා. මෙන්න මේක ක්ලික් කරලා ඉවරලා ඔයාලට පුළුවන් අනිත් ඒවට මාරු වෙන්න. එහෙම මාරු වෙවි වීඩියෝ ඕන තරම් මෙහෙම හදාගන්න පුළුවන්. වීඩියෝ හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා subscribe කරන්න එක මතක් කරනවා. ඉස්සරහට අලුත් වීඩියෝ කියනවා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.